හරි. ඔයා දවසකට ජලය කොච්චර ප්‍රමාණයක් පානය කරන්න ඕනද? ඉතින් අපි අද මේ ගැන කතා කරමු. ඒ කියන්නේ අවුරුදු 1-5 අතර දරුවෙක් නම් මිලිලීටර් 750-17 අතර දවසකට ජලය පානය කරන්න ඕන. ඒ වගේම අවුරුදු 6-10 අතර දරුවෙක් නම් දවසකට ලීටර් 1-1.5 අතර ප්‍රමාණයක් ජලය පානය කරන්න ඕන. නවයෝන් නවතිය. ඒ කියන්නේ අවුරුදු 11-18 අතර කෙනෙක් නම් ලීටර් 1.5-2 අතර ප්‍රමාණයක් ජලය දවසකට පරිභෝජනය කරන්න ඕන. එතකොට අපි බලමු වැඩිහිටි කෙනෙක්. ඒ කියන්නේ අවුරුදු 18ට වැඩි කෙනෙක් දවසකට කොච්චර ප්‍රමාණයක් ජලය පානය කරන්න ඕනද කියලා. ඒකට අපි පොඩි සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණයට ආදේශ කරලා අපේ බොන්න ඕන ජල ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. වැඩිහිටි කෙනාගේ බර බෙදනවා 30. ඒ උත්තරේ තමයි ඒ කෙනා ගන්න ඕන. උදාහරණයක් විදිහට හිතන්නකෝ මගේ බර 60යි. එතකොට මම 60 බෙදන්න ඕන 30න්. ඒකෙන් එන උත්තරේ තමයි මගේ දවසකට ජල පරිභෝජනය කියලා ගන්නෙ. කෙසේ වෙතත් මේ සාමාන්‍යයෙන් දල වශයෙන් දවසකට ජලය පරිභෝජනය කරන්න ඕන ගාන. හැබැයි ඔයා ඉගෙන වැඩිපුර කරන දවසක් හිතන්නකෝ ව්‍යායාම ක්‍රීඩාවල යෙදෙන වැඩියෙන් දහඩිය පිටවන දවසක් කියලා, උණුසුම වැඩි දිනයක් කියලා හිතන්නකෝ. හිරු රශ්මියට දිගු වෙලාවක් නිරාවරණය වෙලා ඉන්න අවස්ථාවක්, නැත්නම් ෆෑන් එකක් යට ගොඩක් වෙලා ඉන්න අවස්ථාවක්, ඒ වගේම උණ පාචනය වැනි රෝගාබාධ වලින් පෙළෙන අවස්ථාවක් කියලා හිතන්නකෝ. ඇත්තට මේ වෙලාවට මේ අපි දල වශයෙන් හොයාගත්ත ජල පරිභෝජනයට වඩා වැඩි ප්‍රමාණයක් ඔබේ ජල අවශ්‍යතාවය සඳහා ජලය පානය කරන්න ඕන.